එකක් කාන. බිකට මොකද උනේ? බික වහලා. බික වටේ දාගෙන ගියේ එහෙම මගේ තාත්තා සල්ලිකාරයෙක් ඉඳවත් මට කළු සල්ලි දීන ඉඳවත් එහෙම නෙමෙයි. බික හැදුවා බික වැහුණා මේ රෙසිපි මේන්ටෙනන්ස් ප්‍රශ්නයක් ඉඳලා අපි නීතිමය මගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කරා. හරි. මැතිවරණේ. ඒ නිසා මට ඡන්ද ඉල්ලන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ කළු සල්ලි කියනවනේ. ඊට පස්සේ මම පරාද වෙනවා මම ඡන්ද ඉල්ලුවේ නැහැ. මම ඡන්ද ඉල්ලුවේ මගේ ප්‍රතිපත්තියක් කියලා දාන්න. මට ආස දෙයක් කියලා දාන්න. ලබවපන් හැටින් බබා වෙනින්න වගේ එකක් තමයි තියෙන්නේ එතන. හේතුවක් නැතුව කතා හදන්න පකාටත් ඒවා පව් වැඩ. මගේ මගුල් ගෙදර කෝට් මැහුවේ දනක ටේලර්ස්. Danuka's men's designer wear එකේ grand opening එකේදී මට හම්බ වෙනවා වැඩිපුර කතා බහට ලක් වෙන හරි සැරයි හරියනවා හරි සැරයි මේ අෂෙන් කොහමද? අයිබෝන් සුබ දවස්. සුබ දවසක් ඔබට. දැන් කොහමද මේ දනුකත් එක්ක තියෙන සම්බන්ධය? මගේ මගුල් ගෙදර කෝට් මැහුවේ දනක ටේලර්ස්. මගුල් ගෙදර ලස්සනට වැඩේ කරා. දනක ටේලර්ස් කිසිම කරදරයක් දුන්නේ නැහැ. ඒ කියන්නේ වදයක් නැහැ. එන්න කියලා වද දුන්නේ නැහැ. ෆිට් ඔන් කරා ඇඳා එච්චරයි. ඒ කියන්නේ එතනින් එහාට ගිහලා මොනවාම හරි ඉවෙන්ට් එකක් තියෙනවා නම් කරදරයක් නැතුව ඇඳුමක් මහ ගන්න කෝට් එකක් මහ ගන්න ඕනෙලාවක මතක් වෙන්නේ දනුක තමයි. ඒ කියන්නේ අහම්බෙකින් හම්බුනේ දනුකව. දැන් දනුක සදාකාලික යාළුවෙක් කියලා. ඒ වගේ අහම්බෙන් හම්බෙන මිනිස්සු ඉන්නවා අපේ ජීවිතේ නේ. දනුකත් ඒ වගේ කෙනෙක්. ඉතින් කෝට් මහ ගන්න අපි තකහණයක් මීගමට එනවා නැත්තම් ජාලට එනවා. දනුක ටේලර්ස්. දැන් දනුක ටේලර්ස් අද දනුක's men's designer wear විදියට අලුතෙන්ම රීලොන්ච් එකක් වුණා. ඒ කියන්නේ මේ ග්‍රෑන්ඩ් ඕපනින් එකක්. ඉතින් නිගම්බවල. ඉතින් මේ තැනට ආවම ඔයාලට මොන වගේ දෙයක්ද ෆීල් වෙන්නේ ඉස්සලාම එනකොට සහ මේක දැන් පුරාවටම ගියානේ. මේක හදන කාලේ අපි ආවා. මේක හදන කාලේ බලන්න ආව කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඒ කියන්නේ අපි හිතුවට වඩා ලොකු ලස්සන තරම් මේක. හදන කාලේ හිතුනේ නැහැ මෙච්චර ලස්සනට හැදේ කියලා. මේක මේ හැමදේම ලී වලින් ලස්සනට හදපු තැනක්. ඒ කියන්නේ ලොකු හීනයක් එක්ක මේ ගමන ඇවිල්ලා තියෙන්නේ කොල්ලා. ඒක අපිට මේක දැක්කාට පස්සේ පේනවා නිකන් ආවට ගියට ආපු හීනයක් නෙමෙයි. ඒ හීන ඇචීව් කරගෙන තියෙනවා. හරි සතුටුයි දනුකගේ මේ ඇචීව්මන්ට් එක දකිද්දි. හොඳයි. ඉතින් ගොඩක් කට්ටියගේ හීන කොහොමද ආවේ කොහොමද නැගිට්ටේ හැමදේම සාමාන්‍යයෙන් කතා බහ කරන කෙනෙක් නේ අර අහන්නම එපා කියලා දෙක තුනක්ම කිව්වා අහන්න එපා. එක ප්‍රශ්නයක් අහන්න කිව්වින්ද මම දැන් අහනවා. එක කාල බිකට මොකද උනේ? බික වහලා. ඇයි වැහුවේ? බික වහලා තියෙන්නේ මේ මොකද කියලා බලන්න ගිහිල්ලා බිකට මොකද උනේ කියලා ගහන්න. ඒතකොට කට්ටිය කියලා තියෙන දේවල් තියෙනවා. ඒවා විශ්වාස කරන්නේ නැත්නම් නිකන් එච්චරයි. මං කියන්න ඕනේ නැහැ. මම විශ්වාස කරන්නේ ඔයාම කියන්නකෝ. ඉතින් මම විශ්වාස කරන එක. බික වහලා තියෙන්නේ මේ වෙලාවේ. බික මං ඇරිය බික ඇවිල්ලා ඔයා දන්නවද බික මගේ ඒ කියන්නේ බික ඇවිල්ලා මගේ ඉනෝවේෂන් එක නිර්මාණයක්. බික වටේ දාගෙන ගියේ එහෙම මගේ තාත්තා සල්ලිකාරයෙක් ඉඳවත් මට කළු සල්ලි දීන ඉඳවත් එහෙම නෙමෙයි. බික හැමතැනම දාගෙන ගියේ ගම්වල මිනිස්සු බික දාලා දෙන්න පුළුවන්ද කියලා ඉල්ලෝ. ඊට පස්සේ ගම්වල මිනිස්සු බික අරන් ගියා. දැන් ඔය තියෙන්නේ කඩ හතර වටේම දාලා KFC McDonald's ඒ වගේ බිකත් මම දුන්නා හැමෝටම කරන්න. ඒ බ්‍රෑන්ඩ් එක හැදුවම ඒ වගේ බ්‍රෑන්ඩ් ගොඩක් හදලා තිනවා අපි. ඒ වගේ හදපු තව එක බ්‍රෑන්ඩ් එකක් බික කියන්නේ තව තියෙනවා බ්‍රෑන්ඩ් ගොඩක්. ඒව පෙන්නලා නැහැ. ඒක පෙන්නපු එකෙන් වෙච්ච දේ මදිනේ අනිත් ඒවා පෙන්නන්නේ නැහැ දැන් ඒක නිසා. ඊට පස්සේ කළු සල්ලි කියනවනේ. බික හැදුවා බික වැහුණා මේ රෙසිපි මේන්ටෙනන්ස් ප්‍රශ්නයක් ඉඳලා අපි නීතිමය පැත්තට යන්නේ නැතුව ඒක එතන ඉවර කරලා දැම්ම ආයෙමත් අපි බිකක් එනවා ළඟදී කොළඹට. ලොකු බිකක් එනවා. ඒ නමෙන්ද නැත්නම් ලොකු බිකක් එනවා කොළඹට. හෙටනිද්ද මේ අවුරුද්ද මැද්දක් විතර වෙද්දි එකක් එයි හරියට කරන මම බලන එකක්. එක බිකක්වත් මට බලන්න බැරුව ගියා. මම ඒකේ බිකේ මාකටිං පැත්ත විතරයි හැදුවේ. ඉතින් එහාට ගිහලා දැන් බික බලන්න අපි බලාපොරොත්තු වෙන ඉස්සර හැදි බලමු. හොඳයි ආශෙන්. දැන් මට අද බික කෑවද? මම කාලා දිනවා. හරි මට දැන් තියෙන අද තියෙන ප්‍රශ්න තමයි මොකද උනේ කියලා අහන එක වගේ. හරිද? ඊළඟ එක. යතුරට මොකද උනේ? යතුරු මගේ නෙවෙයි. මගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කරා. හරි. මැතිවරණේ. ඒ නිසා මට ඡන්ද ඉල්ලන්න හම්බුනේ නැහැ. යතුරු මගේ නෙමෙයි. යතුරු ඇවිල්ලා වෙන ස්වාධීන කණ්ඩායම. ඒතර මගේ මම ඒ කියන්නේ ඒක මට ඡන්ද ඉල්ලන්න හම්බුනේ නැහැ. ඡන්ද ඉල්ලන්න හම්බුනේ නැහැ කියන්නේ නාම යෝජනා ප්‍රතික්ෂේප කරා. ඒක හැමෝම රටම දැක්කා. ඊට පස්සේ මම පරාද වෙනවා මම ඡන්ද ඉල්ලුවේ නැහැ. මම ඡන්ද ඉල්ලුවේ මගේ ප්‍රතිපත්තියක් කියලා දාන්න. මට ආස දෙයක් කියලා දාන්න. ඒක දාගන්න අවස්ථාවක් හම්බුනේ නැහැ නේ. ඒක හීනේ කපලා දැම්මනේ. ඒ හීනේ තාමත් තියෙනවා ඒ කියන්නේ. ඔව් අනිවාර්යයෙන්. ලොකුවට තියෙනවා. ඔව් ඔහොම ඔහොම යන් කියලා තමයි අශේන් කියන්නේ. ඉතින් අශේන් ඉතින් හැමදාමත් වගේ අපිට ගොඩාක් වෙලාවට අලුත් ක්‍රියේෂන් එකක් එයාගේම දේවල් කරලා මොනවා හරි දෙයක් කතා බහට ලක් වෙන්න සමාජයේ දෙයක් තියෙන්න ඕනේ. මේව හිතලා කරන දෙයක් නෙමෙයි. ලබවපන් හැටින් බබා වෙනින්න වගේ එකක් තමයි තියෙන්නේ එතන. ඒ උපතින්ම අරන් ආපු දේ ඒක අරන් යනවා එහෙම ඒ කියන්නේ මේ වගේ කියන්න ඕනේ අවසානයේ මට විතරයි.
මම වැරද්දක් කරත් මම හොඳ වැඩක් කරත් මම මොන දේ කරත් මට වග කියන්න ඕනේ මගේ අනාගතයට වග කියන්න ඕනේ ඒක දැනගෙන ජීවත් වුණා නම් මේ වීඩියෝ එක බලන ඔයා මේ වීඩියෝ එක බලලා පල්ලෙහා මට කමෙන්ට් එකක් දාන්න හිතනවා මට බැනලා ඔයාට දැන් ඔයාට හිතනවා මට බයින්න හරි බයින්න හිතනවා නම් ඒක ඔයාගේ ඒක මගේ නෙමෙයි බැන්නට පස්සේ එහෙම ඒව පව් ඒව අරයි යන්න එනවා බයින්න එපා කාටවත් ඔය තර්ජන කරනවා නෑ නෑ බයින්න එපා කාටවත් ඒව පව් හේතුවක් නැතුව කතා හදන්න එපා කාටවත් ඒව පව් වැඩ දිට්ඨ ධම්ම විදින කර්ම එනවා එහෙම කරන්න එපා හොඳයි හොඳයි හරි එහෙනම් මොකද උනේ සෙෂන් එක ඉවරයි මොකද උනේ ඉවරයි දැන් ඉවරයි ඇති දැන් ඉවරයි දැන් ඇත්තටම ඔව් තව තියෙනවා අශේන් ඔයාලට විශ් කරන්න ඕනේ වගේ ජීවිතේ වෙනස්ම කඩයිමකට ඔයා මුණ දීලා තිනවා ඉතින් අපි හදවතින්ම විශ් කරනවා ඒ පැත්තට වගේ මේ පුද්ගලික ජීවිතයේ පැත්තට ඉතින් හරි ලස්සන වෙඩින් එකක් දැක්කා අපි ඒ දවස්වල හරියට ඔයාගේ වෙඩින් එකේ වයිරල් වෙච්ච වීඩියෝ ගොඩාක් දැක්කා ඉතින් විශ් කරනවා හැමදේමත් එක්කම සතුටින් ඉන්න කියලා thank you බොහොම ස්තුතියි channel C follow කරන channel C subscribe කරන channel C අපි බලනවා channel C videos caption දාන මල්ලිටයි සින්දු දාන මල්ලිටයි කියන්නේ ලස්සන සින්දුවකුයි ලස්සන caption එකකුයි edit එකෙත් දාන්න මල්ලි මේක දාන්න එපා මේ කියන එක ජය වේවා ජය වේවා